ඔන්න ඉතින් වෙනද වෙනදත් ආපංගල පිළිගන්නවා අපේ channel එකත් එකතු වුණාව. ඉතින් අද අපි කතා කරන්න පොඩ විශේෂ දෙයක් ඒ තමයි ඔයාලා දන්නවා මෙච්චර කාලයක් අපේ chat GPT WhatsApp app එක ඇතුලේ වෙන chat bot කෙනෙක් විදිහට use කරන්න පුළුවන් වෙලා තිබ්බා. අපේ කට්ටිය ගොඩක් වැඩ ගත්තා. ඔයාලා දන්නවා සමහර කට්ටිය WhatsApp එකේ ජීවත් වෙලා තිබ්බා chat GPT එක්ක. ඒක තමයි ඒකේ වැඩත් එක්ක. ඉතින් ඔන්න ඔයාලට කියන්න අවසානාන්ත දෙයක් තියෙන ඒ තමයි WhatsApp එකෙන් chat GPT 2020 ජනවාරි 15 වෙනිදායින් පස්සේ ඔෆිෂියලි වැඩ කරන නවතිනවා. ඉතින් මෙන්න මේක තමයි පොඩි ඉස්සරහ කියන්නේ. ඔයාලට කොහොමද අපේ chat history save කරගන්නේ කොහොමද? ඒකට ඉස්සරහට මොකද වෙන්නේ කියලා අපි කතා කරමු. එහෙනම් මතක් කරලා වීඩියෝ යන කලින් channel subscribe කරන්න. එහෙනම් අපි යන වීඩියෝ එකට. මුලින්ම කියන්න ඕනි මේක ජනවාරි 15 පස්සේ වැඩ කරන්න නැති වෙනවා. ඒකට මේක මේ OpenAI සමාගය කියන්නේ ChatGPT නිර්මාණය කරපු සමාගමේ තීරණයක් නෙවෙයි. මේක ඇවිල්ලා ඔයාලා දන්න WhatsApp ගේ කම්පැනි එක Meta AI කම්පැනිෙන් තමයි මෙන්න මේ තීරණ ගන්න තියෙන්නේ. එතකොට ඔයාලා ChatGPT දාන්න නෙවෙයි. තව තිබ්බා Microsoft Copilot ඒ වගේ තව chatbot ලා තිබ්බනේ අපිට use කරන්න WhatsApp එකේ. එතකොට මේකෙන් එන්නේ chatbot ලත් අයින් වෙලා යනවා ජනවාරි 15 වෙනිදායින් පස්සේ. එතකොට අපිට මේක ඔයාලට බලා ගන්න වෙන්නේ නැහැ. ඔයාලා බොරන ගිල මැසේජ් දාලා බලන්න. යාලා පෙන්නවා අපිට ජනවාරි 15 පස්සේ මැසේජ් කරන්න වෙන්නේ නැහැ කියලා. ඊළඟට ඔයාලට මොකද chat history එකට වෙන්නේ? ඔයාලට මේ chat history save කරගන්න පුළුවන්. ඒක නම් මම ඔයාලට විදියක් පෙන්නන්නම්. ඒකට අපි යන් screen record එකට. ඔයාලා මෙන්න විදිහට ගිහිල්ලා chat GPT ඔයාලගේ chat එක open කරගන්න. open කරලා ඔයාලා උඩ තියෙන chat GPT menu එකට යන්න. menu එකට ඊට පස්සේ ඔයාලට ටිකක් පහළදී පේනවා මෙන්න මෙතන link එකක් තියෙනවා. මේ link එක click කරලා ඔයාලට WhatsApp එකයි ChatGPT app එක link කරගන්න පුළුවන්. ඒක ඔයාලට ChatGPT app එක phone device download කරගන්න ඕනේ. මේක Android iOS phone එකට තියෙන. ඒකට ඔය download කරලා ඔයාලා මෙතන link කරගත්තම ඔයාලට chat history එක බලන්න පුළුවන්. ඒකට කිසිම ප්‍රශ්නයක් එන්නේ ඔයාලට දිගටම වැඩ කරගෙන යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට අවශ්‍ය නම් අපිට WhatsApp එකෙන් දැන් අය වුණාට ChatGPT app එක තව ඒකට අප්ඩේට් කරලා තියෙනවා. තව ChatGPT health කියලා තව features එහෙම ගොඩක් මේ ChatGPT වලට එකතු කරලා තියෙනවා. එතකොට ඔයාලට එහෙම කිසි වද වෙන්න දෙයක් නැහැ. ඔයාලට එකම ප්‍රශ්නේ තියෙන්නේ ChatGPT WhatsApp app එක ඇතුලෙන් අයින් වෙලා යනවා. එතකොට ඔයාලට ඒත් එකට Meta AI එක වලට use කරන්න පුළුවන් කියලා ඒකට කියනවා. එතකොට ඔයාලට WhatsApp ඇතුලේ භාවිත කරන්න පුළුවන් AI chatbot කෙනෙක් විදිහට Meta AI විතරයි. ඒක ඔයාලට ChatGPT ඕන වෙනම app එක අපිට download කරගෙන ඒකෙත් දිගටම chat එක කරගෙන යන්න පුළුවන්. ඔන්න ඔය ගණන් තමයි කතා කරන්න ගියේ. ඉතින් වීඩියෝ වටිනවා නම් ඒකෙන් like එකක් දාන්න comment එකක් දාන්න. නොදන්න යාළුවන්ට දැන් share කරන්න. එහෙනම් අපි මේ වගේ වැදගත් වීඩියෝ එකක් ඉක්මනට හම්බෙමු. ඔයාලට සුබ දවසක්.